බෙට් ගහනවද? ජීවිතේට ගොඩ යන්න බෑ. ඒක ගහන්න ආස හිතෙනවනේ. ඉන්න සල්ලි ටික ආයි දෙන්න එපා උන්ට. අපි 1x බට් ගැහුවනේ කුෂාන්. අපි මොස් බෙට් නේ ගැහුවේ. මොස් බෙට් නේ. ඒකට මොකෝ උනේ? ඒක අපි කුණු කමේනේ ගහන්නේ. ඒක නිසා පෙරදිනවා. රුපියල් කුෂාන් හැමදාම 1500ක් සල්ලි දානවා. හොරාට සල්ලි දාන එකටනේ. නෑ දැන් දාන්නේ. දැන් කොයි කාලේ නවත්තලා. එපා වුණානේ. කුණු කමේ රුපියල් 500 දාන්න නැතුව රුපියල් 1000ක් 1500ක් දාලා එක දිගට පෙරදෙන්න ඔට්ටු අල්ලන්න ඕන. අනේ එක දවසකුත් 1600ක් දුකද දාලා පෝ. ඒත් කුණු කමේනේ. ඒ ඔව් කියන්නේ බයයිනේ. 10ට 20ට යන ඒවට කඩා ගන්න අපි ඊට කලින් ගන්න ඕනේ. එකක් 50න් බැට් එක දාලා අනිත් එක 100ෙන් දාන්න ඕනේ. බැට් එක දාලා බෝලෙත් දාන්න ඕන. 100ෙන් දාලා ඉවරලා ඒ සල්ලි ටික ඉවර වෙන ගොමුණත් පැයකට 2-3 පාරක් ඒක යනවා ඒ ගණන් වලට. අන්න එහෙම ඔයා දාන්නේ කට්ටිය. ඒ කට්ටිය ගියා කට්ටිය හොයාගෙන ඉන්නේ. ඒක ඇවුනේ මල්ලි. ඉඳපුවම ගියානේ. දෝල්ල දෙන්නම ගියා. අක්කි බර හැදින්නේ නැති. කුෂාන් මේ මං යන්නද? ඒත් කක්කි බර හැදුනද? ඔය ඔක්කොම නවත්තලා ටිකට් ගමුලු. ටිකට් ගමු. හා. ටිකට් දෙන්න. ඔය ඉන්නේ ඒකනේ. ඔය ඉන්නේ දෝල්ලනේ. කෝටි 47ක් එහෙම ඇති. එදා රෑට අපිට දිවත් ඇදලා තියේ. ඒව හෙදිව ඇතුළට දාගන්න කෝටි 47ම දෙන්න වෙන ඩොක්ටර්ස්ලට. අනේද කියන්නේ. එහෙනම් බයිනස් පටන් ගමු. පටන් ගමු නේ කුෂාන් අන්න ඒකවත් කරා නම් හරිනේ. මේක හරියන්නේ නැහැ. එහෙනම් හෙට ඉඳලා චිත්‍රපතයි මල්ලි මොනවාද ඕන පොත් ටික? තන්ඩරුල් පොතකුයි ඈන් 3යි. WhatsApp එකට දාන්න. ඔව් ඇඳලා කියලා හරියට කරන්න එපා. ඒකනි මල්ලිනේ අන්න මෙන්න පඹය ඇවිල්ලා. ඉන්නවා අඩුම තරමේ 1000ක්වත් ඇදෙන්නේ නැහැ. ඒකනේ. මොකක්? පඹය. අනේ ඉතින් උඹලා වගේ යවුන්ට ඒක තමයි කරන්න වෙන්නේ. ඒ ඉතින් ගෑණියෙක්වත් සෙට් වෙයිද ඔය විදියට? මොඩ මූසලේ කුෂාන් අරයා ඉන්නේ. කවුද? පඹය. ගැහුවා. අනේ ඉතින් එයා අප්පුඩි ගහන කෙනෙක්ද කොහෙද? ඔයේ ඇස්නිකන් නිනමගින් කියාගන්න ගිනි තියාගන්න. මල්වත්තියකට ඉන්නයි කිය සනගෙනකින්. ඇයි කුෂාන් ඊයේ ඇවිල්ලා තුනේ? ෆයර් හાર્ට්. වසන්තලා පෙන්නන්න මොකද පේන්නවත් නෑනේ ඒකනේ. ඒකනේ ඊයේ ඇවිත් තුනේ ෆයර් හાર્ට්. ඇයි දන්නේ? කළු වසන්ත. මල්ලි ඇයි ලයික් මල්ලි එකක්වත් දැම්මේ නෑ. වෙනද මහින්ද රාජපක්ෂ එනෝනේ මල්ලි දැන් කවුරුවත් නෑ. අපිට කට්ටිය වීඩියෝ හරියට පෙන්නන්න නේ කුෂාන් කොච්චර අන්න ඇවිල්ලා හායි හිරු. හිරුම බයි. හලෝ කොහමද? කොහමද? අපි මේ ගන්න ඇදුවේ හිරු මරු